ලෝකය කෙසේ වෙනස් වුවත් ඔබ ධර්මය අත් නොහරින්න. අනිත්‍ය ලෝකය තුල ඔබගේ පිහිටට ඇත්තේ තථාගත ශ්‍රී ධර්මය පමණි. ගැමුණු ට්‍රැවල්ස් අපත් සමගින් බුදුන් දකින්න බුදුන් වඳින්න පැමිණි පුණ්‍යවන්ත ඔබ මෙත්මුනි පාමුල නිවනින් සැනසෙන්නට පැතූ පැතුමෙන් සිදු කළ සම්මා වායාමයෙන් යුත් වීර්ය පාරමිතාව නැවත දිගහැරෙන මේ රූපමය පෙළහර නරඹා යලි යලිත් පින්සිත් වැඩෙන යලි යලිත් මතකාවර්ජනය නැගෙන සොඳුරු මතකයක්ම වීවායි අපගේ ආදරණීය පැතුමයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ගැමුණු ට්‍රැවල්ස් අධිපති ගාමිණී සිරිවර්ධන. සාමාන්‍ය පවත්වන පන්සල් සමාදන් වීම සඳහා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අනාවීරමණී සික්ඛාපදං සමාදියාමි මා සමග මේ ගාථාවන් එකට කියමින් තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන
සරණං අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියා. ඉතිහාසය ආරම්භ වෙන්නේ ධර්මාශෝක රජුගෙන්. අවන්තියේ ඉතිහාසය ගැන ඔයත්තනම විහාරදි මතක් කළානේ. පැයක විතර දේශනයක් දුන්නා. කොට අවන්තිය ඒ කාලේ ප්‍රත්‍යන්ත දේශයක් බොහෝම 101 දෙනා අතරින් දඩබ්බරම කෙනා තමයි සුසිලා. එයා තමයි අශෝකට කිනුනිදන් කළේ. මාලිගාවෙන්න දෙන්නේ නැහැ. ඔය අතරවාරිය ගහලා බිම දැම්මොත් සක් කරුවෙන් මේක පෙරලන්න බෑ. වම් පැත්තේ තියෙන්නේ පොඩි දුකුණින්ම තිරිච්ච කොටස. භාග දෙකක් තියෙනවා. භාග දෙකක් තියෙනවා. කොටස් දෙක ආදියක් නැහැ. මොන වෙලාවද කියලා දන්නේ නැහැ. පුරාවිද්‍යාවේ තවමත් වෙනවා මේක මේ කොහෙද බලන්න කියලා. මෙන්න මේ කොටස් දෙක තමයි ඉස්සෙල්ලෙසරින්වත් කෙනෙකුට අපක්ෂක් කියන්න පුළුවන් භූමියක් නෙවෙයි. මේ කය කියන්නත් හොයන්නත් එකසේ ඉරක්කේ ඉඳලා තියෙන්නේ ආවුරුදුනක් විදියට මේ කිලෝ වෙනස් කරලා දින කාමෙදෙන්ට ගියේ නෑ. ඔයාට බේස් එකක් තියෙනවා කියන්නේ කොතර තාක්ෂණයක් නෙවට භාවිතා වෙන්නේ නැද්ද ඒ කාලේ. ඒ වගේම මේ ගල් කණු ඉන්දියාවේ ගලාගෙන යන ගංගාවල් අතරින් විශේෂ ප්‍රධාන ගංගාවක්. ඉතින් ඔය ගංගා ඇලතොලවල ආශ්‍රය කරගෙන අතීතයේ මෙලෙන් ඇවිල්ලා ඉන්නේ ගෝසිතාරාමයට. මේ තමයි තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ 9 වෙනි වස් කාලය ගත කරපු සුගන්ධ කුටිය. මේ මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඒ සුගන්ධ කුටිය. මේ විතරක් නෙවෙයි අපි මෙතන වන්දනාමාන කරන්නේ, කෙටියෙන් වන්දනා කරන්නේ. මේ ලංකාවට වඩම්මන්න පෙර අවසාන වශයෙන් ලලාට ධාතුන් වහන්සේ. හරි. දැන් ඔය ඔක්කොම ඇහෙනව නේද? ආය අන්තිම වදින්න නෑ. හොඳයි මේ වෙලාව මතක් කරගන්න ඕනේ අපි අපිව තාරස්ථා කරන මේ ස්ථාන තාරස්ථා කරන අපිට අපිට බලවේගයන් නිසා තමයි අපිට මේ ස්ථාන පුදා ගන්න පුළුවන් උනේ. ඒ නිසා සියලුම අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්මිය දුක්තික දේවදේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධිකින් අමා මහ නිවන් සප ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. පිළියෙල කරගත්ත මේ කිරියාහාර පූජාව සාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේ ප්‍රධාන සියලුම ශාරීරික ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාවක් ලෙස පූජා කරමි. පූජා වේවා කියන මේ කිරියාහාර පූජාව වේදනවා. ඉතිවිසෝ භගවාන සම්මා සම්බුද්ධ. තව ඉන්නනේ බෙදන්න. ආවේදන් නැහැ මේ නිසා මේ හදලකම් කමන්නේ. සත්තාලේව මනුස්සානම් බුද්ධෝ වදවාති තිබේසු සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ එක පාත්‍රයකට විතරක් බෙදන්න අම්මලා මෙහෙට එන්නම ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරයං සම්මාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති सत्ता देव मानो जाने को दो टाइम जा रहा है इतिपिसो භගවාරයං සම්මා සම්බුද්ධෝ බෙදලා ඉවරයි නේ අම්මලා හරන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුසාදු සාදු සාදු ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම් सॉरी यार हम नहीं देखा ආමේ වාඩි වෙන්න අයි කොහෙටද දුවන්නේ ආයේ ඈ පුටු ඔක්කොටම දෙන්න යන්න ඉඳ ගන්න බැරි වයසක අම්මලාට දෙන්නේ අම්මා මේ තරුණයිනේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි මේ පින්වත් හැමදෙනාම අද හිමිදුරු දැසන සිදෝස් දුවතින් සැරසී කිරියාහාර බුද්ධ පූජා වඩමාන අලංකාර පෙරහැරින් විල්ලේ වාඩිලා ඉන්නේ තමදෙව බාරණැස ඉසිපතන නිගදායි ලෝතර බුදු පියාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව පවත්වන යෙදුන උතුම් පුදුදිනේ බෝධිසත්වනගාරේ ධර්මපාලතුමා විසින් සර්වශක්තිමත් වහන්සේ තැන්පත් කොට ඉදි කරන ලද නව මූලධන කොට විහාරය. දැන් බලාපොරොත්තු වන්නේ දිනමතා මේ උතුම් සුදුසුවකින් සැරසි කිරියාහාර බුද්ධ පූජා වඩමාගෙන අලංකාර පෙරහැරකින් ඇවිත් මේ වාඩි වෙලා ඉන්නේ. දවදින බරණැස ඉසිපතන නිලධාරී ලෝතර බුදු පියාණන් වහන්සේ මංගල ධර්ම දේශනා පවත්වපු පුදුමයි බෝධිසත්ව අලංකාරික ධර්මපාලතුමා විසින් සර්වඥ ධාතු වහන්සේ තැන්පත් කොට ඉදි කරන ලද නව මූලගත විහාරය. බැලුම් බලාපොරොත්තු භගවතෝ සාවක සංඝෝ නදීදං චත්තාරි පුරිස යුගානි අංග පුරිස පුංගලා පේස භගවතෝ සාවක සංඝෝ ආ
පූජයාමි තමෝනුද ගන්ධ සම්භාරයුත්තේන ධූපේනාං සුගන්ධින පූජයේ පූජනීයං තං පූජාභාජන උත්තමං වන්නාගන්ධ කුණෝ සමන්ත චක්කවාලේසු
පූජා කරනවා. උදේනි අසවර්ධන පියසීලී අසවර්ධන අපේ පූජ්‍ය ආචාර්ය වරද කුමාරී වඩතොට සාන්ත බෝධි අපේ හාමුදුරන් වහන්සේ වගේම जे सरत प्रेमलाल एके चंद्रिका एमे प्रेमलता एमडी विमाली पत्तपुर नंदवंशेमि අම්මලා දනගාල නදින්න යන්න එපා අත් දෙක එකතු කරලා වන්දනා කරපුවාම ප්‍රමාණවත් විශාල පිරිසක් ඉන්න පිරිකර පූජා කරන්න. පත්තරුවර නන්දවංශ අපේ හාමුදුරේ ඩීඑම් චන්ද්‍රිකා එස්.ඒ. අමරසේකර දීවුණ के प्रतिमे के बीजी स्वर्णलता इल्ले ललिता एवं पूज्य तने फिर मंजानंद अपे हमारे महासे एसआरएम मनोहारी एम रेणुका प्रियंकनी एडी जयंती एसआरएम दयानी पद्मा एम ए निर्मला पियसीली एचएम सोमावती डब्ल्यूएल कर्णावती डीके करुणारत्न बीबीजीएल मणिके आरएम आरटी रत्नायक बीजीआर युवती एजीआर चंद्रावती आरएम शांतिलता के पंदुल डीएम श्रियाणी डीए दयावती एचएम जयवती बीए इंद्राणी लता एमएम कमलावती जीडीए मोड़ीमेलिके जीडी विलर डीजी विलर हमारे शब्द विनोना डीएम लेवल सीरिये जे मैत्री सिग्न के बीएम सोमा एचएस दमयंती मेलिके एमजीएच अनुलावती डब्ल्यूवी गुणवती बीए चंद्रलता केडी ललिता कुसुम जेएम गुणरत्न मेलिके जेपीएसए के नोना एनए कांति बीए हेमावती डब्ल्यू तिलकावती केएचएम नंदलिक एमडी मेलिके हमारा शब्द वेद एमडब्ल्यू गुणवामी बीएम चंद्राप्रिय दर्शनी के बी में पढ़ाते हैं एचके नंदसिरी डब्ल्यूएच मानिल एवं एम सुनीका अटबिलिका बारगत्तु अंबला वितरक में बोलने के लिए नॉर्मल नाम सराहना करनी और पुजारी वाला अटबिलिका बारगत्तु अंबला जीएम माला गीतानी के मित्रसेन के कमलावती आर्य गुणसिरी पीजीसी सिरिया आर्य चित्रारंजनी एन के दिलकाशयानी ईएडी विक्रमसिंह आर्य नंदा एचपी प्रेमावती एवं अबे कादुगड सुदर्शना में निवासे एवं ईए ललिता पद्मिनी दिनेशा पुष्पकुमारी पीपी पद्मा एमके मार्गरेट रोना रोहित मधुरा पेरुन आई पद्मा जे पद्मिनी एमए करुणावती डब्ल्यूएस सुनीता एमएल संध्या एचडी श्रेयानी डब्ल्यू रमणी निर्मला बीडब्ल्यू कोडिनोना एएडी रूपानी एमके सुमनलता एस फ्रांसिस्को विजयपाल एमके दयाशीली एचपी यू करुणारत्न වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත වුණු පින්වන්ත වූ මෑණිවරුනි පියවරුනි. දැන් අපි මේ ඇවිදෙලා ඉන්නේ මේ වර්ණස ඉසිපතන මිගදා පිම්බීම දැක තොරතුරු බලා කියා ගන්නා ස්ථාන අතරේ තවත් සුවිශේෂී ස්ථානයකට. අමලර මේ පේන්න තියෙන ස්තූපයක්. මේක බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ සඳහන් වෙන්නේ සම්මුඛ චේතිය කියලා. සම්මුඛ චේතිය කියලා. වර්තමානයේ මේ
ಭಾರතයේ ඉන්න සාරනාත්වල ඉන්න ඒ වගේම මේ දඹදිව සම්බන්ධව කටේ බරණැස ඉසිපතනේ එදා බොහෝ ඍෂිවරු තාපසයන් මේ බරණැස ඉසිපතන මිගදාය ආශ්‍රය කරගෙන උන්නා. ඒ නිසා මේ ස්ථානයට ඇවිල්ලා ඒ අයගේ කුටිය හදාගෙන වාසය කරන්නට උනා. බෝසත්යන් වහන්සේ ශරීරයට දැඩි ලෙස දුක් දීමේ පිළිවෙත අත්හැරීමෙන් පස්සේ ප්‍රමාණිකූලව ශරීරයට ආහාරය ලබාගෙන ශරීර ශක්තිය නැවත පිහිටුවාගෙන වෙසක් පුර 15ක් පෝ දිනේදී දසබිම්බරක් මාර සේනාව පරාජයට පත් කරමින් සොළසා සංකේය කල්ප ලක්ෂයකට සක්පරකම් සූත්‍ර දේශනාව ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. සිතපතන මූලධර්ම පුති විහාරයේ දිනපතා සිද්ධ කරන වමන වර්ධනීය කටයුතු ආරම්භ කරනවා. හැම කෙනෙක්ම සරල සංකල්ප සිහියෙන් සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං එක පැත්තකට මෙහාලා ඉඩ දෙන්නම් මේ බරක් අරන් ඉන්නේ. थोड़ा साइड 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 एक ही होगी चार था जाने खाना ना देखा है අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේගේ අතුරු මහා සංඝරත්නයේ අවසරයි. දැන් අපි මේ ඇවිදින්ලා ඉන්නේ වර්තමානයේ දුර්ගේශ්වරී නමින් හැඳින්වෙන බෞද්ධ සාහිත්‍ය ඉතිහාසය තුල හඳුන්වන්නේ මේ ස්ථානයේ ප්‍රාග්බෝධි කියලා. ප්‍රාග්බෝධි කියලා කියන්නේ බුද්ධත්වයට පෙර අවස්ථාව. ඒ කියන්නේ බෝධිසත්ව අවදියේදී. එතකොට ප්‍රාග්බෝධි කියලා මේ ස්ථානය හඳුන්වනවා. ඒ වගේම දුර්ගේශ්වරී කියන නමිනොත් හැඳින්වෙනවා. මේ ස්ථානයේ විදිහට හඳුන්වන්නේ ප්‍රාග්බෝධි කියන අවදිය කියලා කියන්නේ බෝසත්යන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නට යෙදුණු කාලය. පුළුවන් ඕක එච්චර දෙයක් නෙමෙයි කියන කොහොමද කතාව ප්‍රවෘත්තියේ අපසලේ ඵලවිපාකයේ විදිහට තමයි උන්වහන්සේට සත්‍ය අවබෝධ කරගන්න බොහොම දීර්ඝ කාලයක් 10 අවුරුද්දක කාලයක් වීරිය වඩන්න සිද්ධ වුණා. ඒ වීරිය වඩන කාලය තුලදී උන්වහන්සේ හිටියා කියලා සඳහන් වෙන්නේ මේ බුද්ධගය එහෙම නැත්නම් බොමැඩ පෙනෙන දුරින්. ඒ කියන්නේ බොමැඩට සමීපව තමයි උන්න කියලා කියන්නේ. එන්න මේ හේතු මතක ඊළඟට බෝධිසත්වයන් වහන්සේ ශරීරයට දැඩි ලෙස දුක් දීමේ පිළිවෙත අත්හැරියෙන් පස්සේ ශරීරයට දැඩි ලෙස
මේ සේනාධිපතිවරු පිටලා තියන්නේ මේ ආසන්නේ. ඒතකොට මෙන්න මේ කාරණාවන් නිරංජන ආයක ළඟ අසපද තිබුණු ගුරු වේල දනව්වේ ගුරු කියලා කියන්නේ බෙල්ල වේල කියනවා මනාන්තරේ. දැඩි ලෙස දුක් දුන්නා. අත්තිල මතානුයෝගී ප්‍රතිපදාවේ අනන්තයටම උන්වහන්සේ ශරීරයට දුක් දුන්නා. ඒ විඳින්න තියෙන වේදනාවන් සියල්ලක්ම ශරීරයට දුන්නා. ඉතින් අවසානයේ මහා විකට භෝජනේ පාව වරන්දන තැනට පාවපත් වෙන උන්වහන්සේ වරුණ ඒ කියන්නේ තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ඔව් අලුත ඉපදුණු වහු පැටවුන් කිරි බීපුවාම කිරි දිරවන්නේ ගොමත් එක්ක එනවා ඒක අරගෙන ඒ වැළඳුවයි කියලා ඔහෙම ශරීරයට දැඩි ලෙස දුක් දෙමින් කාල් ගත කරා. ගමනේදී අපි එක්රැස් වුණු එන ගමනේදී බලාගෙන යන සිද්ධාස්ථාන දෙකකින් එකක් තමයි මේ. දැන් ඉස්සෙල්ලා අපි ගියා බෝසතන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න රිදුණා කියලා විශ්වාස කරන දුර්ගේශරීව නැත්තම් මේ ප්‍රාග්බෝධි ස්ථානයේද. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ වර්තමානයේ සුජාතාගම නමින් හඳුන්වන අතීත බෞද්ධ ඉතිහාසයේ සාහිත්‍ය ඉතිහාසයේ සේනානිගම නමින් හැඳින්වුණු ගම්පියසර තමයි ඇවිල්ලා ඉන්නේ. ඒතර සේනානිගම කියලා කියවෙන්නේ සුජාතා සිටු දියණියගේ උපන් ගම. ඒක තමයි සේනානිගම කියලා කියන්නේ. ඒතකොට බෝසත්යන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට අවුරුදු 18 වෙනකොට කොහොම හරි කරකාර බන්දලා දුන්නානේ. ඒකයි කිව්වේ කරත් කියලා. ගුණාගේ කරින් ඉඳේ බසින්න. ගුණා බැලලා දුවන්න හදනවා අම්බේ. හිතනවා මම මතක් කරනවානේ අම්මා ඉතින් කතා කරේ. මේකෙන් ගැලවෙන්න පුළුවන්. දැන් අපිට ඒක කරන්නේ පස්සේ. එතකොට සාමාන්‍යයෙන් මේ කියන්නේ පියෙකුගේ රැකවරණේ තියෙන. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා ළඟ ඉන්නකොට තාත්තා ළඟ ඉන්නවා වගේ තරම් ආත්ම විශ්වාසයක් දැනෙන්න ඕන, රැකවරණය දැනෙන්න ඕන කියලා. එහෙම දැනුන තැන තමයිලු කාන්තාවකගේ හිත හෙල්ලෙන්නේ. යාර හිත ගිය තැන මාළිගාව හැදෙන්නේ අන්න එතකොට. ලේසියෙන් හෙල්ලෙන්නේ නැහැ, හෙල්ලෙනවා කියලා කියන්නේ අර තාත්තෙකුගේ රැකවරණය තරම් රැකවරණයක් තියනවා කියලා හදවතට දැනුන. මේ උඩ ඉන්න. ඔහම ළඟින් නවතරින්න, ඔහම නවතින්න. ඔය හරිය නවතින්න. ඔය අම්මලා ඉක්මනට එන්න. කොහොම ඉන්න උතන පෙන්නන්න තියෙන්න ඕන. පස්සට එන්න අම්මේ. ඔය අම්මලා මේ පැත්තට එන්න. ඔය අම්මා ඔය අයිනෙන් තියාගන්න ડોක්ටර්. ඔය පැත්තේ නම්මලා හොම් මෙහාට එන්න ඉක්මනට එන්න. වහන්සේගේ රාජ්‍ය ගැන කලකිරලා මේ ගමන් කරන්නේ
එන්න මගේ රාජ්‍යෙට එකම දාගෙන අපි පාලනය කරමු. ඒක බුදුරජාණන් කියනවා නෑ මම කොහෙද රාජ්‍ය වෙනවද විශාල රාජ්‍යයක්. කියලා මේ තමන් මහසින බුදු බව අත්පත් කරගන්න තමයි ඉස්සර ගන්නවා. සත්‍යසාර ගන්නවා. ඒක මේ බුදුසරතුමා ආරාධනා කරනවා. එනවා ඔබ වහන්සේ කවදා හරි බුදුන් වොත් මේ සත්‍ය සොයාගත්තොත් මුලින්ම මගේ රාජ්‍යෙට වැඩම කරන්න. ඒකවත් බුදුරජාණන් වහන්සේ එදා බරණැස ඉස්පතනාරාමේ පළවෙනි වස් කාලේ ගත කරලා මුලින්ම වඩින්නේ මේ රජගහ නුවරට බුදුසරතුමාගේ රාජ්‍යෙට. බුදුසරතුමාගේ රාජ්‍යයට පළවෙනි ආරාම පූජා සිදු වෙන ලුණුවනා තාමේ වගේම සාසන ඉතිහාසයේ සාසන කටයුතු ඉතිහාසයේ විශේෂ සිද්ධි රාජ්‍ය සිද්ධෙච්ච බිඳුනක් තමයි මේ රජගහ නුවර වෙනකදී ළඟ තියෙන්නේ කියන්නේ. එතකොට විද්‍යාමාංශයේ මේ රජගහ නුවර වැඩි වීම සමයේදී පුතු ජනපදයේ රජතුමා පස්සේ නදිත් රජතුමා මගේ රජ පොතේ කියන්නේ අපේ රජතුමාට ආසාවක් තිබුණේ වංශයට එන්නට විද්‍යාමාංශයේ පෙළපතර නැකම් කියන්නේ. කියලා තමන් වහන්සේද සාක්‍ය දේශයේ කුමාරිකාවක් වේවනි කියලා මේ කරන පාවලා. ඒකට සාක්‍ය කියන්නේ බොහොම මාන්නේ අධික බොහොම දච්චස් පිරිසක්. මේගොල්ලෝ මොකද කරන්නේ 16කගේ කුසින් වහන්සේ වීරය වඩනවා. සංගායනාවට පෙරදා රාත්‍රියේ මැදියම් රැයේදී තමයි ආනන්ද හාමුදුරුවෝ රහත් බවට පත් වෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණු එකම රහතන් වහන්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. යනවා, ඉඳ ගන්නවා, නිදා ගන්නවා. මේ හිටගෙන ඉන්න මේ සතර ඉරියව්ව තොරව තමයි උන්වහන්සේ රහත් උනේ. සයනේට සැතපෙන්න සයනේට ඇලවෙනවත් එකම. ඒතකොට ඉඳගෙනත් නැහැ, නිදාගෙනත් නැහැ. ඒ අවස්ථාවේ තමයි රහත් භාවයට උන්වහන්සේ පත් උනේ. දැන් මේ රහත් භාවයට පත් උනේ සංගායනාවට පෙරදානි. දැන් මෙතන 500ක් මහරහතන් වහන්සේලාට සියල්ල සූදානම්. අජාසත් මහරජුරෝ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි ඒ මහරහතන් වහන්සේලා ඇරුණුකොට අනිත් සියලුම භික්ෂුන් වහන්සේලාව රජගහ නුවරින් අයින් කරනවා. සංගායනාව සාර්ථකව සිද්ධ කරගන්න ඕනේ. යාගේ සහෝදරී එතකොට මේ සියලුම භික්ෂුන් වහන්සේලාව අයින් කරා. දැන් ඉන්න අය අතරට ගැටලුවක් වෙන්න පුළුවන් ආනන්ද හාමුදුරුවෝ රහත් වුණාද නැද්ද කියලා. ඒ නිසා මේ සංගායනාව සිද්ධ කරන වේබාර පාර්වතී සප්තපර්ණි ගල් ගුහාවේ ඇතුලෙන් එහෙම නැත්නම් පොළොව කිඳාගෙන පොළොවින් ආනන්ද හාමුදුරුවෝ ප්‍රාතිහාර පාමින් මතු වුණා කියලා කියන්නේ මේ දන් සභාවට. නැත්නම් සංගායනා මණ්ඩපයේට වැඩම කළා කියලා කියන්නේ අදහස් කරන්නේ උන්වහන්සේ ප්‍රාතිහාර්ය පාල පෙන්නවා තමන් වහන්සේ රහත් බව අවබෝධ කරගත්තා කියලා. ඒ අනිත් අයගේ සැකය දුරු කරන්නට තමයි මේ කටයුත්ත මෙතුනේ. මෙතන එතෙන් පටන් මාස 3ක කාලයක්. මාස 3ක කාලයක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ දඹදිවතලේ පුරා විසිපති. හරියට මල්ලාසනයක මල් වගේ. ඔය ධර්මාංශලේ මල්ලාසනේ මල් තියෙන්නේ. කොහොමද? එනින් කරන්නේ වෙන වෙනම ආරම්භ වෙනවා පිච්ච වෙනවා පිච්ච වෙනවා රෝස් තිබුණා උදේනියේ තිබුණා අවාන්තියේ තිබුණා මේ තනිත් යන උන්වහන්සේ වැඩම කරන පවස්තාවල ධර්මයේ ඒ ප්‍රදේශවල ඉතින් මෙන්න මේ ධර්ම කරුණු එක්රැස් කරලා ධර්මය ආරක්ෂා කරන්නට ඕනේ කියන කාරණාව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇති කරගන්න. උන්වහන්සේ පිරිනවන් පාන්න වඩිනව බුදුහාමුදුරුවෝ පිරිනවන් පාන මොහොතේ බුදුහාමුදුරුවෝ පිරිනවන් පාන්නට මත්තේ කුසිනාරාවේදී බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න වඩින අතරමඟදී වයසට ගිහිල්ලා මහාන වෙච්ච සුභද්‍ර කියන භික්ෂුව කරන ලද ප්‍රකාශය නිසා. ඒ නිසා තමයි ශාසනයේ සංගායනාවක අවශ්‍යතාවය උන්වහන්සේ අවබෝධ කරගෙන මේ සංගායනාවට අවශ්‍ය කටයුතු සංවිධානය කරවන්නේ අජාසත් රජුරුව මෙහෙवला. ඒක තමයි ආරාධනා කරන්නේ සවැත් නුවර වඩින්න කියලා. බුදුහාමුදුරුවෝ මේ රජගහනුවර වස් කාල 5ක් වැඩ ඉන්නවා. එක බරණැස, දෙක, තුන, හතර, 17, 20 කියලා වස් කාල 5. මොකද්ද වස් කාල 5? මම කිව්වට පස්සේ කියන්නේ 2, 3, 4, 17, 20. එතනින් කියන්නේ
මෙන්න මේ වස් කාල දෙක බුදුහාමුදුරු වැඩ ඉන්නකොට 2 3 4 කියලා කියන්නේ ශාසනය පටන් ගත්ත හැටියෙන් නොයෙක් නිර්මාණ කරන් නොයෙක් සාකච්ඡා කරන්නේ ශාසනය අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දුව తీරන ගන්න මෙන්න මේ කාලවල. එහෙනම් මෙන්න මේ එදන් ඉන්න සිවුර නිර්මාණය වෙන්නේ මොකක් වගේද? කෙතක් වගේ. කොහේ කෙත වගේද? කොහේ කෙතද? මගදේ කෙත වගේ. මේ රජගහ නුවර කියන්නේ මගදේ. මේ මගදේ කෙත වගේ රජගහ නුවර තමයි සිවුරු නිර්මාණය වෙන්නේ. අපි අනන්තව සිවුරු පූජා කරලා තියෙනවා. අද ඒ සිවුර නිර්මාණය වුණ රජගහ නුවර මැදින් පොයදා වැදගත්තා සතුටු වෙනවා. පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ රජගහ නුවර ශාස්ත්‍රපාරණි ගල්ගුහාවේ. ඒ වගේම අපි එළවෙනකන් පිළිත් කියනකොට පිළිත් පොත පිරිවානා පොත් වහන්සේ දේශනා කරන පිරිවානා පොත් වහන්සේ කොටස් 4කට වෙන් කරනවා. පළවෙනි බණවර, දෙවෙනි බණවර, තුන්වෙනි බණවර, හතරවෙනි බණවර. මේ බණවර හතරෙන් 3-4 කියන බණවර දේශනා කරේ රජගහ නුවර. තනිකර. එතකොට මේ පිළිත් පොතෙන් භාගයක් එතකොට. එතකොට ඉසිකිලි ආදී සූත්‍ර අරගෙන බැලුවම පිළිත් පොතෙන් හරියකට වැඩි දේශනා කළේ රජගහ නුවරදී. අන්නේ රජගහ නුවර අපි මත ගත්තා සතුටුයි. साधुकारයක් දෙන්න හැමෝම. දැන් මේ කට්ටිය කොහෙද ගම්පලා? මං කොහෙ වගේ? ඔයද ආතර අක්කයි මේ කතා කරන්නේ. අපේ කැමෝට් ට්‍රැවල්ස් ආයතනයෙන් වැඩම කොට වදාළ අපේ අමිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ හේතුඵල හාමුදුරුවෝ, කුල්විත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය, ඒ වගේම අපේ ජයසාන් මහත්මයා, මෑණියන් වහන්සේ ඇතුළු මෑණියන් වහන්සේ ඇතුළු ඔබ හැම දෙනාම, ඒ වගේම විශේෂයෙන් අපේ බ්‍රහ්ම පලාතර පැත්තෙන් ආපු හැම දෙනාමත් එක්ක ඔබ හැම දෙනාම තාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම පල්ලේකම විජිත. මම මාතර දිස්ත්‍රික්කයේ කෙළවර දෙනියාය. සිංහරාජ අඩවිය පාමුල. එතකොට ඔබ අද ආවේ රජගහ නුවරට. රජගහ නුවර ගැන අපේ පොඩි හාමුදුරුවෝ, අමිත හාමුදුරුවෝ ඔක්කොම කියලා දෙන්නේ නැති. අද දවස ඔබ අහම්බෙන් තමයි මෙහෙට ආවේ. හරිද? එතකොට අද දවස් සිල්කාන්ත කියලා හිතාගෙන හිටියේ හෙට දවස් එළිය බහැලා යන්න සුදුසු දවසක් නෙවෙයි මේ පළාත. ඒ කියන්නේ හෙට හෝලි. හෝලි කියනවා පාට වලින් ගහන. හරිද? පාට ගහන්නේ අපි. එතකොට බුද්ධ ගයාවේ හරි එතන ගැටලුවක් නැහැ. පිට පළාත වල එනකොට බස් වලට හිටන් ගහනවා. ඒ හින්දා දවස වෙනස් කරලා අද ආවා. හැබැයි අද අහමු ලෙස හරි වැරදීමකින් හෝ හරි අද ආපු දවස තමයි වැදගත්ම දවස. අද මැදින් පුර 15කට පොහොය දවස මගේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ රජගහ නුවර ඉඳලා කිඹුල්වතට වඩින්න පටන් ගත්ත දවස අද. බුදුහාමුදුරුවෝ කිඹුල්වතට වැඩි දවසේම අපිට රජගහ නුවර වැඳ ගන්න ලැබුණා කියලා සතුටු වෙනවා. ප්‍රාර්ථනා කරනවා. ගැමුණු වන්දනා චාරිකාවේ අධ්‍යක්ෂතුමා මේ අවස්ථාවේ නොහිටියත් අපේ ගාමිණී මහතාත්, ඒ වගේම ජයසාන් අයියාත්, අමිතානන්ද පණ්ඩිත හඳුරොත්, වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ භික්ෂු භික්ෂුන් වහන්සේලාත්, ඒ වගේම මුලදින්ම සිහිපත් කරා කතා පුවත් තුනයි. නැවත ඔයාලගේ මනසට දැනගන්න, ඔයාලා ආපු නැති නිසා නාලන්දා කිපම සරියුත්තානෝගේ දාති ස්තූපේ
අංක 2 බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක් සමග පුස්තකාල 3ක් ඝාතනය කිරීම. අංක 3 ඝාතනය කළ වසර 830කට පස්සේ මේ කණ්ඩායම දැක්කා ඔයාලට බලන්න තියෙනවා. එතකොට අවුරුදු 830ක් ගත වෙලා තියෙනවා ගිනිබත් කෙල්ල. ඔන්න නාලන්දාව අරතේ හා නාලන්දාව නැවත බලිය යුතුවා ස්තූපය ගැන කියන්නේ. නාලන්දා අලසක් අඩුවක් නැතුව දා බුද්ධිය ප්‍රඥාව දෙන්නේ ඒ නම්ගේ නාලන්දා. බුද්ධිය ප්‍රඥාව අලසක් අඩුවක් නැතුව කාටද කා සදාද දෙන්නේ. ಭಾರತೀಯ අධ්‍යාපන ශාලා 6යි තක්ෂිලා වික්‍රමශිලා ජගත්තලා නාලන්දා ඕදන්තපුරි වලබි. මේ අධ්‍යාපන ශාලා 6 අතරින් භික්ෂුන් වහන්සේ නමක් අධ්‍යාපනය ලැබපු ලොව ශ්‍රේෂ්ඨ භික්ෂු මහා විහාරයේ පසු කරමින් මේ අපි ඇවිත් ඉන්නේ. එතකොට මේ මහා විහාරයේ කියන නමට බෞද්ධ භික්ෂුන් වහන්සේලා වන්දනීය පූජනීය පළවෙනි කතා පුවත නාලන්දාව කුමක්ද? අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන්න මාස කිහිපයකට උඩදී සරියුත් මුගලන් දෙනම පිරිනුවන් පෑ යුතුයි වචනේ. සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පාන්න මාස කිහිපයකට උඩදී අම්මගේ නිවසට වඩිනවා. ඇයි අම්මගේ නිවසට වඩින්නේ? අම්මගෙන් දීපු කිරිවල නායකවලා අම්මගේ නිවසේ බෞද්ධ උපාසිකා බවට පත් කළා පිරිනුවන් පානවා. එහෙමනම් වසර 2500ක් ගත වෙලා එහෙමනම් මේ බුද්ධිය ප්‍රඥාව දුන්නේ කාටද? ಭಾರತೀಯ අධ්‍යාපන ශාලා 6ක් තිබුණා. මේවා ඔයාලා පොඩි කාලේ විභාග වල ලියලා ඇති නැත්නම් ඉගෙනගත්ත ගුරු මෑණිවරු පියවරු යම් කෙනෙක් වේද මෙතන එයාලා දන්න අයත් ඇති. මොනවද විශ්වවිද්‍යාල 6? තක්ෂිලා, වික්‍රමශිලා, ජගත්තලා, නාලන්දා, ඕදන්තපුරි, වලබි. මේ අධ්‍යාපන ශාලා 6 අතරින් ඒ අතීතයේ තිබුණු වසර 2500කදී ඒ අධ්‍යාපන ශාලා 6න් ප්‍රමුඛ ස්ථානයේ ගන්න භික්ෂුන් වහන්සේලාගේ නාලන්දා මහා විහාරය අපි බලන්නේ කියලා හිතාගෙන ප්‍රවේශෙමු. ප්‍රවේශන ස්ථානයේ පොඩි දොරකින් අපි ප්‍රවේශවන්නේ. මේ පැත්තම දකුණ පැත්තෙන් ලැබෙන වලවල්. ඒ වලවල් නෙවෙයි කාමර කුටි. දෙවනි මහල අපට උඩ දකින්න ලැබෙනවා. ඒත් අපිට යන්න තහනම් කරන 2013න් පස්සේ. ඒ කාමර තම මම කියනකොට මම කියන මෙන්න කාමර කියලා කැමති කට්ටිය කාමර බලන්න ස්ටේජ් එක ස්ටේජ් එක ඒ හෝල් එක ඇතුලේ බලාගෙන කතා කරන්න තහනම්. හරිද? උරලා විතර උගන්නන්නේ. වල ශිෂ්‍යෝ කියලා හිතන්නේ. පොඩි කාලේ දහම් පාසල් චාරිකාවක් ඉස්කෝල චාරිකාවක් ගියා කියලා හිතාගෙන අපි අනිත් ළමයෙකුටත් අනිත් වෙන ධර්මයකටත් ආදර්ශයක් වෙන අවබෝධයක් ලබාගෙන ශරීරතනක දාපිට උණුවෙච්ච කරලොත් බලාගෙන එක තැනකදී කතා කරපු මේවල. ඔන්න සම්පූර්ණ කතාව. 2026 පෙබරවාරි 2 වෙනිදා රජගහ නුවර නාලක ගමට ආවා. නාලන්දා කිපුවම භික්ෂුන් වහන්සේලා වන්දනීය පූජනීය ශරීරතනක දාති ස්තූපේ පිහිටියා. 2 බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග පොත්පත් ගිනිබත් කිරීම. 3 ගිනිබත් කළ වසර 830කට පස්සේ අපි එක් නේවාසික අක්ෂරයක් නරඹන්න මේ පියමං No, pokoknya main foto kita deh. වැඩමවා වැඩ සිටින අපේ නායක හාමුදුරන් වහන්සේලා වඩාත් අතිපූජනීය වූ මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න ගුණවතුනි බුදුන් දකින්නට බුදුන් වඳින්නට බුද්ධ භූමියට ආපු ඔබ අද දවසේ වාසනාවන්ත වුණා. මගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඒ උතුම් බුද්ධ ගයා සුදු භූමියට පැමිණෙන්නට අපි දැන් සෝදානම් වෙන්නේ ඒ හිමිදිරි උදෑසනින්ම මගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සකස් කරගත්ත ඒ කීර පායාස් දාන පූජා කරමින් ඒ සම්බුද්ධ වන්දනාව සම්බුද්ධ පූජාවක් සිදු කිරීම සඳහා එහෙමනම් හැමදෙනෙක් කෙටියෙන් කල්පනා කරගන්න ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී වූ දේවාති දේවෝ බ්‍රහ්මාති බ්‍රහ්මෝ මාගේ මේ බුද්ධත්වයට පත් වෙලා මේ දෙවි බමුණ්ට මේ සසරෙන් නිදහස් වෙන මඟ කියන්නේ කියලා මතක් කළා. ආරාධනා කළා. මේ ආරාධනාව පිළිගත්ත මාතාංග දිව්‍ය රාජයා කාලං දීපංච දේසංච කුලම්මාතර මේවච ඒතේ පංච විලෝකෙත්වා උපච්චමාත් පුච්චය. නේද? කාලේ දීපේ දේසේ කුලේ මවකේ සංඝං
සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති කොනක් නොපෙනෙන ඉමා කොනක් ගැන හිතා ගන්න බැරි මහා සසරක යන අපි මේ මුළු සසරම සූපපත් කරන්නේ මේ මුළු සසරම සූපපත් කරනවා කියන හැඟීමෙන් මේ බුදුන් දකින්නට බුදුන් වඳින්නට ආපු මේ උතුම් පුණ්‍ය පාරමී ගමනේ
රාජ්‍ය 8කට කියලා. ඉතින් මේ බෙදලා දුන්න ධාතුන් වහන්සේලාගේ මේ ලිච්ඡවි රාජ්‍යයට එහෙම නැත්නම් මේ විශාලා මහනුවරට හම්බෙච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍යයේ පාදම තමයි ඔය විතර තියෙන්නේ. ඔය ධාතු ගර්භයෙන් පහළ පාදමේ එකම අර්ථය. හැබැයි තියෙන කෙනානුව තීරණය කරන මේක UP මේක බිහාර් මේක හරියානා කියලා තීරණය කරනවා. සනක් සුබ දවසක් වේවා. ගැමුණු ට්‍රැවල්ස් අපිත් එක්ක බුදුන් දකින්න බුදුන් වඳින්න සියලු බුදුරයන් වහන්සේලාගේ දේශයේ යන පුණ්‍යවන්තෝ වන්දනා ගමනේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ පිම්බිමක ඉඳලා සියලු බුදුවරුන්ට හිමි පිම්බිම බුද්ධ ගයාව පිම්බිමේ ඉඳලා ලෞතර අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුණු කුසිනාරා නුවර දක්වා යන ගමනේ අපි නතර වුණේ බෞද්ධ ඉතිහාසයේ ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදු වුණු ස්ථාන සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු වාසු තස්මායි භූතානි සාමීත සබ්බේ වෙන්තං කරෝත මානුසියා පජාය ආදරත්තෝ ජනන්තේ වලින් තස්මායි නිරක්කත අප්‍රමත්තං ජීවිතං ඉදවා උරංවා සක්කේ සුවායං රතනම් පනීතං නනෝ සමංගති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතම් පනීතං ජගාස සමාහිතෝ එන සමමේන සමත්ති කිංචි ඉදම්පි රතනම් පනීතං ඒතේන සච්චේ සුවත්ති හෝතු පරිවන්නයේ සුචින් සමාධිමානං අඤ්ඤමාහෝ සමාධිනාතේ අනවිජ්ජති ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ පුග්ගලාට්ඨ සතම්පසත් චත්තාරියේතානි යුගානි උන්ති තේ දක්ඛිනේය සුගතස්ස ශාවකායේ තේ සුදින්නා අප්පලානි පිසංගේ රතනම් පනීතං ඒතේන සච්චේ වත්ති හෝතු පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ තම සාසනම් හිතේ පත්තිපත් අමතං විගයිහ ලද්දා මුදා නිබ්බුති ඤමානා ඉදම්පි සංගේ රතනම් පනී ඒතේන සච්චේන සුවත්ති හෝතු දකීලෝ පටවිංසිතෝ චතුබ්බිවාතේපි අසම්පතම්පියෝ උමං සප්පුරිසං වදා යෝ වරිය සච්චානි අවෙච්ච ඉදම්පි සංගේ රතන පනීතං ඒතේන සච්චේ වත්ති හෝතු සච්චානි විභාවය ගම්බීර පඤ්ඤේන සුදේසි කිංචාවිතේ උන්ති උස්තානතේ භවං අට්ඨම උන්ති දම්පි සංගේ ඕම රවුමේ යන් අම්මලා. ආම්දුර රවුමේ යවුවා නේද? ආම්දුර රවුමට යවුවානේ. ආනේ ලොකු හරවන්න ගහන්න. ओ अंदर भी वीडियो कर थोड़ा
අම්මයා කීඩේ කරනවා. නෑ ඇතුළට ගත්තා හඳුරු ඇතුළට එන්න. Hey. අයියේ චුට්ට ඉස්සරහට එන්න. එතන එනවා. නැත්තම් බැනුම් ගන්න එනවනේ. අපේ අම්මා නෑ එක්කෙනෙක් විතරක් අල්ලලා කියලා. ආයෙ ඕක අහගන්නේ මොකටද? ඔයලා ළමයි බලන්නේ අම්මා. වැටෙන්න එපා. වැටෙන්න එපා. වීඩියෝ එකට ඉන්නවා. වැටෙන්නේ නැතුව. ඉන්න ලස්සන. Amalnya ke video gua tadi.
අපේ පොඩි සිවුරු පූජා කරන්න ඉන්න ගැමුණු එක අම්මලා. ඉන්න පොඩි සිවුරු පූජා කරන්න කියලා දෙන්න මේ කරලා. ඔය පොඩි සිවුරු තියපු අම්මලා සිවුරු අරගන්න. ඔය සිවුරු තියපු අරගන්න අම්මේ. පිළිමේ තියලා තියෙන සිවුරු අයින් කරන්න. ඔව් අයින් කරගන්න. තියෙන අතේ තියෙන පොඩි සිවුරු ඔහොම අතේ තියාගන්න. පූජා කරන්න ඕන වෙලාවෙදී කියනවා.
සාදුකාර දෙන්නේ නෑ මෙතන. අම්මලා සාදු කියන්න එපා. නිශ්ශබ්ද වෙන්න. හිතංචනාතෝ ආසීතියෝ උපවත්තන කාන්නමී යස්මින් නිසජ්ජ භගවා නිරුපාදිසේසං නිබ්බාන චේතිය මහා නිරසානමාමි ලෝකහිතං උපවත්තන කානනම්මි යත්මින් නිසච්ච භගවා නිරුපාදිතේතං නිපානතේතිය මහා නිරදානමාමි කତ୍වාන ලෝකහිතමත්ත හිතංචනාතෝ ආදීතිකෝ උපවත්තන කානනම්මි යස්මින් නිසච්ච භගවා නිරුපාදිතේසං නිපානසේතිය මහා සුබ සන්ධ්‍යා භාගයක් වේවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ තථාගත අමාමෑණී ගෞතම බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වුණු කුසිනාරා නුවරට. ඒ කුසිනාරා නුවර උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේ සිදු වුණු සුවිශේෂී සිදුවීම් චරිතය තුළ සිදු වුණු සුවිශේෂී සිදුවීමක් සිදු වුණු තැන. හැබැයි මේ ස්ථානයේ ඒ සුවිශේෂී සිදුවීම සිද්ධ වෙද්දී උන්වහන්සේ ජීවමානව වැඩ උන්නේ නැහැ. මේ පේන්න තියෙන්නේ අම්මලාට ස්තූපයක්. අම්මලාට පේන්න තියෙන්නේ ස්තූපයක්. එහෙම නැත්නම් චෛත්‍යයක්. මේ චෛත්‍යය හඳුන්වනවා
ආදාහන චේතිය, අංගාර චේතිය, මකුට බන්ධන ගාවට මේ යන්නේ වටේට ඉස්සෙල්ලා ඒ අම්මත් ඉඳ ළඟ සංගමයේද කියලා. ඔව් බනන්නකෝ දැක්ක ගමන් ඉඳ ගාවට. කාගේ ධාතුද? ආන්ගේ හින්දා මේ චෛත්‍ය අටට කියනවා රහතුන්ගේ ධාතු තැන්පත් අෂ්ට ස්තූප කියලා. රහතුන්ගේ ධාතු තැන්පත් අෂ්ට ස්තූප වලට අපගේ නමස්කාරය. මේ කාගේ ධාතුද තැන්පත් කළේ? ස්තූප කීයක් තියෙනවද? මේකේ නෝද? එහෙනම් දැන් මෙන්න මෙහෙම ගානට පිටට බලන්න. සුසමා බිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත සාරිපුත්ත සාදු සාදු මේ මොන රහතන් වහන්සේගේ ධාතු තිබුණු චෛත්‍යද? සරියුත් මහා රහතන් වහන්සේ. නලල තියලා වඳින්න. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳන් මේගොල්ලෝ ඉන්න තැනට එනකම් මේ බැම්ම ටිකක් උසයි. බලන්න මේ දිග, මේ පළල, මේ උස, මේ බැම්ම තමයි බුදු ආමුදුරෝ සක්මන් කරපු සක්මන් මල්ලුව. දැන් මේ කලබල වෙන්න එපා. මේක උඩ බුදුහාරු සක්මන් කරේ නෑ. මේක උඩින් ඇදුවා සැතපෙන බුදු පිළිමය. මේ බැම්මොඩ මොකද ඇතුවේ? සැතපෙන බුදු පිළිමය. බලන්න එහෙම එකක් තියෙනවද කියලා. එහෙම පිළිමයක් නෑ. ඔව්. මුස්ලිම් අය කැඩුවා. ඒ ධර්ම ස්වාමීයෝ ගෞතම නම්මෝ මෙහි වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ 19 වසක් සක්මන් කළා වූ මේ සක්මන් මළුවට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා. නලල තියලා වඳිමු. සාදු සාදු සාදු. නේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හේතුව මේකේ ඉන්නකම් රහත් උනේ නෑ. ජේතවනේ ඉන්නකම් රහත් උනේ නෑ. බුදුහාරු ජීවත් වෙලා ඉන්නකම් රහත් උනේ නෑ. රහත් උනේ බුදුහාඳුරු පිරිනවම් පාලා මාස 3 නෑ. මාස 3 සම්පූර්ණ වෙච්ච දවසේ. බුදුහාඳුරු පිරිනවම් පාලා මාස 3 සම්පූර්ණ වෙච්ච දවසේ. සතර ඉරියව් වලින් තොරව රහත් උනේ. අරගෙන බුදුරජාන් වහන්සේගෙන් අවසරයක් අරගෙන බුද්ධ ගයාවේ තිබ්බ. බුද්ධ ගයාවේ තිබ්බ. ශ්‍රී මහා බෝධියෙන් පොඩි ගෙඩියක් ගෙන්න ගත්තා. මුගලන් මහා රහතන් වහන්සේට කියලා. ඔන්න බලන්නකෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් අරගෙන බුද්ධ ගයාවේ තිබ්බ ශ්‍රී මහා බෝධියෙන් පොඩි ගෙඩියක් මුගලන් රහතන් වහන්සේට කියලා ගෙන්න ගත්තා. ගෙන්න ගත්ත ගෙඩිය ආනන්ද හාමුදුරුවෝ අරගෙන අනේ පිටු සිටුතුමාට දුන්නා මේ මෙතන රෝපණය කරන්න කියලා. අනේ ඉතින් සිටුවරයා හිටපු ගෙඩිය පැලවුණා. ඒක තමයි මේ වගේ ලොකු ගහක් බවට පත් උනේ. මේ ගහ යට බුදුහාමුදුරුවෝ රැයක් එළි වෙනකන් සමාධි සුවයෙන් වැඩ හිටියා. තාත්තලා බුදුන් දකින්න බුදුන් වඳින්න ගැමුණු ට්‍රැවල්ස් ආයතනයේ අපත් සමගින් ගාමිණී සිරිවර්ධන මහත්මයාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් දාම් සිසිල පදනමේ නිර්මාතෘ නාරංගමුවේ විමල ජෝති අපේ ගම්පහ දිසාවේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අපේ හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ජයශාන් මහත්මයාගේ මූලිකත්වයෙන් ආපු
බුදුන් දකින්න බුදුන් වඳින්න යන වන්දනා ගමනේ සියලු බුදුවරයන් වහන්සේලා අත් නොහරින්නා වූ අවිජිත පිම්බිමක් වූ මේ සංකස්ස පුරවරය දැකවැඳ පුදා ගැනීමත් එක්ක ඔය අම්මලාගේ වන්දනා ගමන 90%ක්ම සම්පූර්ණ වෙනවා. එතකොට මේ පුණ්‍ය භූමියේ අපි ඉන්න මේ පේන්න තියෙන්නේ සංකස්ස ස්තූපය පිහිටි ස්ථානේ. කරුණී ආශ්චර්ය ගැමුණු ට්‍රැවල්ස් අපත් සමගින් බුදුන් දකින්න බුදුන් වඳින්න පැමිණි පුණ්‍යවන්ත ඔබ මෙත්මුනි පාමුල නිවනින් සැනසෙන්නට පැතූ පැතුමෙන් සිදු කළ සම්මා වායාමයෙන් යුත් වීර්ය පාරමිතාව නැවත දිගහැරෙන මේ රූපමය පෙළහර නරඹා යලි යලිත් පින්සිත් වැඩෙන යලි යලිත් මතකාවර්ජනය නැගෙන සොඳුරු මතකයක්ම වීවායි අපගේ ආදරණීය පැතුමයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ගැමුණු ට්‍රැවල්ස් අධිපති ගාමිණී සිරිවර්ධන. ජීවිතයට අමතක නොවන සුන්දර මතකයන් එකතු කරගන්න විශ්වාසවන්තව ලෝකය වටේ යන්න ඔබත් කැමතිද? උතුම් ශ්‍රී සද්ධර්මය පහස ලබන්න පින්බර දඹදිව වන්දනාචාරිකාව සතුටයි විනෝදයයි පිරුණු තායිලන්ත පතායාචාරිකාව වගේම නවීනත්වයේ අසිරිය විඳින්න මැලීසියානු චාරිකාව ස්වභාව දහමේ අපූර්වත්වය දකින්න වියට්නාම චාරිකාව සහ උතුම් බෞද්ධ උරුමයන් සොයා යන බුරුම චාරිකාව ලෝක පුදුමයක් නැරඹීමට චීන චාරිකාව වගේම සංස්කෘතික අත්දැකීම් රැසක් සපිරි දකුණු ඉන්දියානු චාරිකාව මේ සියලුම සංචාරයන් ඉහළම ප්‍රමිතියෙන් සහ වගකීමෙන් යුතුව සංවිධානය කරන්නේ අපි. ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම කතා කරන්න ලෝකය දකින්න